එක් දුප්පත් තරුණියක් අවන්හලක පිටත සිට මිනිසුන් ආහාර ගන්නා දෙස බලා සිටියා. අවන්හල් සේවිකාවක් එළියට පැමිණ ඇයට ආහාර ස්වල්පයක් පිරිනැමුවා. බොහොම ස්තුතියි, ඇය පැවසුවා. නමුත් එම සේවක කාන්තා පිළිතුර දුන්නේ මට නෙවෙයි, මගේ ප්‍රධානියට ස්තුති කරන්න යනුයි. ඔයාද වාසනාවන්තයි, එයාද මෙතෙන්ට ආපු නිසා. ඉන්පසු තරුණිය දින ගණනාවකින් ආහාර නොගත් අයෙකු මෙන් කෑදර ලෙස ආහාර ගත්තා. පසුව ඇය සෙමෙන් ප්‍රධානියා වෙත ළඟා වුණා. මට සමා වෙන්න මහත්මයා, මම එන්නේ ගොඩක් ඈත ඉඳන්. ගුවන් තොටුපළේදී මගේ බඩු සියල්ල කොල්ල කෑවා. මට තිබුණු හැමදේම නැති වුණා. මම මේ හිර වෙලා ඉන්නේ. කරුණාකරලා මට රුපියල් 10,000ක් ණයට දෙන්න. මම අනිවාර්යයෙන්ම ආපහු ඇවිත් ඒක ගෙවනවා. ඒ වෙලාවේ සේවිකාව එතනට ඇවිත් ඇයට දොස් පැවරුවා. කෑම ටික මදිද? මුළු ටවුන් එකේම ඇවිදලා කියන්නේ ඔය එකම කතාවනේ. ඉහින් රස්සාවක් හොයාගන්න. නමුත් ප්‍රධානියා ඇයට රුපියල් 20,000ක් ලබා දී එසේ පැවසුවා. ඔයා මේක ආපහු ගෙවන්න ඕනේ නැහැ. ඇගේ දැස් කඳුලින් පිරී ගියා. මහත්මයා, මම ඔබට මගේ ජීවිතේම ණය ගෙතියි. මම කවදා හරි අනිවාර්යයෙන්ම ආපහු වෙනවා. ඇය පිටව ගියා. නමුත් සේවිකාව ඇය පසුපස හඹා ගියා. මම ඔයාව විශ්වාස කරන්නේ නැහැ. මෙන්න එයාගේ දුරකථන අංකය. ඔයා වෙන කොහේ හරි පෙනී හිටියොත් මම ඔයා ගැන විමසිල්ලෙන් ඉන්නවා. වසර ගණනාවකට පස්සේ ඒ ප්‍රධානියා ව්‍යාපාර කටයුතු වලින් බංකොලොත් වුණා. ආයතනය වෙනත් පාර්ශවයකට හිමි වුණා. ඔහු ඔහුගේ සියලු දේපල අහිමි කරගත්තා. දවසක් සවස් වරුවේ අවන්හල අසල මෝටර රථයක් නතර වුණා. මනාව ඇඳ පෙරඳගත් කාන්තාවක් ඉන් බැසගත්තා. සාදරයෙන් පිළිගන්නවා මැඩම්. ඇයව හඳුනා නොගෙන හිස නමා ආචාර කළා. අපි ඔබට මොනවද පිළිගන්නන්න ඕන? ඇය සිනාසුණා. ඔයාට මම මතක නැද්ද? මම මීට අවුරුදු ගණනාවකට කලින් හිටපු ඒ හිඟන කෙල්ල. මට ඔයාගේ ප්‍රධානියව හම්බෙන්න ඕන. කාන්තාව ලැජ්ජාවටපත් වුණා. එයා දැන් කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. තරුණිය දැඩි ලෙස කනගාටු වී රථේ පදවාගෙන ගියා.